මේක පාන්දයාන පැත්තුම් තරංගගේ ප්‍රථම පාන්දුවටම කවර් ඩ්‍රයි පහරකින් ලකුණු 6ක් එකතු කර ගන්නවා දාබර කඩාලුනේ හිතබොතුනේ එම ලකුණු 6ත් සමග ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා මම මුහුණු පොතේ ඡායාරූපයේ දකිද්දී මම සිටුවේ AI තාක්ෂණය අප කියන artificial intelligence එසේ නැතොත් එහි තවත් ඔබට ගියොත් deep fake ඔබට මතක ඇති බොහෝ දේ නිර්මාණය කරන්න පුළුවන් ඒ යොදාගෙන නිර්මාණය කරලාද දෙයක්ද කියා ප්‍රශ්නාර්ථයක් මතු කරේ නමුත් එවන් වූ සිදුවීමක් නෙවෙයි ඒ දක්නට ලැබුණේ ඒවර තරමක් පහතින් පන්දු ඇදී යන ආකාරය දක්නට ලැබුණේ ලකුණක් ලබා ගන්නට ඉඩකඩ නැහැ පැතුම් තරංග පන්දු යවන්නේ නිශාන්ත වීරකාන් විකට් රැකීමේ කාර්යයේ සිවකුමාර් ගෞතම් පන්දු රකින්නවා දීප් පැක්කට් ස්ක්වාලේගේ දුලාංග රුක්ෂාන් වයිඩ් ලාංගානි පන්දු රකින්න ආකාරය දක් ලැබෙනවා දුලාන් පන්දු රකින්නවා දීප් පිට් විකට්ටි දැන් සූදානම් පන්දු යොමු කරන්නට දකුණ අතින් මදවේග පන්දු යවන කඩකියා පැතුම් තරංග දිවයිතුම් කරන අයවර ආදර්ශනීය පාරක් එල්ල කරනවා කෙසේ වෙතත් තරම් ජව සම්පන්න පාරක් නොවේ කෝගුල් උඩ පන්දුව රැගානේදී නිලන්තගේ ප්‍රවේගකාරී ඉනිම ලකුණු 6කට සීමාවදී ප්‍රථම හාලියල කැරිබියන්ස් විකට්ටුව බිඳ වැටෙන ආකාරය දක් ලැබෙනවා தப்பொழுது ஹாலியல கேரிபியன்ஸ் அணியின் முதலாவது விக்கெட் ஆட்டம் இருக்கிறது ஆட்டம் சில வீரர் ஆரம்ப துடுப்பாட்ட வீரர் நிலாந்த 6 ஓட்டங்கள் பெற்ற நிலையிலே பத்தும் தரங்கவின் பந்து வீச்சில் கோகுல் விடம் பின்னெடுத்து ஆட்டம் இருக்கிறார் மொத்த ஓட்ட எண்ணிக்கை 6 இருக்கும் பொழுது ලකුණු 6දී ප්‍රථම විකට් බිඳ වැටෙන්නේ අද දිනය තුල දක්නට ලැබෙන්නේ නෑ වීනස් බොලොග්නා සංචිතය තුල කවින්ද ඉරෝෂ් මොහමඩ් අකීල් මොහමඩ් හුදා සහ තාරක මදුෂක් යන කඩකෙන් විශේෂයෙන්ම දක්ෂිණ ලංකාවට නැවතත් ආඩම්බරය ගෙන එන්නට දකුණු පළාත් කණ්ඩායම මෙවර ජාතික ශූරයින් ලෙස අභිෂේක ලැබුවා වයඹ පළාත් කණ්ඩායම පරාජයට පත් කරමින් දාබර කඩාලුනේ හිතබතුනේ නැවත වරක් පිට දෙවතාවක් දැන් දකුණු ලක්කට ශූරයින් බවට පත්වන්නට උන්ට හැකියාව ලැබුණා මේ ළඟ පාන්දුවේ පාරක් එල්ල කරන ලෆ්ට් රයි පහර උඩ පාන්දුව රැක් ගන්නවා දැන් දෙවන හාලියල කැරිබියන්ස් විකට්ටුවත් බෙද වැටෙන ආකාරය දක්ලා ලැබෙනවා මුලක්කඩ සක්‍යාව දැන් ලකුණු 6යි විකට් දෙකක් බෙද වැටි තරමක් අසීරු අඩියකට පත්වන ආකාරය දක්ලා ලැබෙනවා හාලියල කැරිබියන්ස් කණ්ඩායම දාබර කඩාලුනේ හිතබතුනේ යනුව සාර්ථක ප්‍රතිඵල මේ තනමන් විලෙන් සහල් පන්දු ක්‍රිකට් ක්‍රීඩාවට දායක කරලාද කඩකියා පැතුම් තරංග අත්කර ගන්න ආකාරය දක්ලා ලැබෙන්නේ තාරක මදුශංක එවාගෙම මේ වීනස් බොලග්නා කඩකෙන් සමග ක්‍රීඩා කරලාද පැතුම් විශ්වප්‍රිය යන කඩකෙන් දෙදෙනාම දකුණු පළාත් කණ්ඩායම නියෝජනය කරේ ජාතික මහා ක්‍රීඩා උළෙල තුල එවාගෙම වීනස් බොලග්නා සංතිතේ විශේෂම කවිද ඉරෝෂ් මොහමඩ් අකීල් වැනන් වයඹ පළාත නියෝජනය කරලාද කඩකෙන් දාබර කඩාලුනේ හිතබතුනේ දැන් අතිශය තීරණාත්මක තරගයේ ප්‍රථම ආඩ තුල අප රැඳී සිටින්නේ විශාල පිරිසක් මේ රත්තොටට ක්‍රිකට් වසන්තයේ රැගෙන තරග මාලාව කිසිදු විවාදයකින් තොරව මේ සති අන්තයේ ශ්‍රී ලංකාවේ ආකර්ෂණීයම ක්‍රිකට් තරග මාලාවේ අප රැඳී සිටින්නේ පොයින්ට් සිස්ටම් ලයිව් හරහා විශාල පිරිසක් අපත් සමග අත්වැල් බැඳගෙන සිටිනවා දිවෙනවා මේ ළඟ පන්දු යොමු කරන්නට රයිටා මොහමද විකට් ආකාරය යොමු කරන්නේ ඉවර ස්ට්‍රීට් ඩ්‍රයිව් පහරක් එල්ල කරන්නේ පන්දුව ලං ආෆ් දෙස සිට වන්නට ඇදී යන්නේ පස්සෙම ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා එම ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි දාබර කඩාලුනේ හිතබතුනේ දැන් ප්‍රවේගකාරී ආරම්භයේ ප්‍රථම පන්දුවේ ලබා ගතත් ඉන් අනතුරුව තරමක් මන්දගාමී ස්වරූපයක් ගෙන තිබෙනවා නිලන්තගේ දැවියාමත් සමග බලමු කුමන ආකාරයේ ප්‍රවේශයක් ලබා දෙක් ගනීද මේ සිටින කලින්දු මට මතකයි ඉන්දියාවේ බැංගලෝරෙහි ෆ්‍රෙන්ඩ්ස් තරග මාලාවේ මේ වීනස් බොලග්නා කඩකේ අනුශූරයින් බවට පත්වන විට ඉන්දිය රුපියල් 2,50,000ක් සමග වීනස් බොලග්නා සංචිතයේ සිට කඩකේ වකවානුවේ දාබර කඩාලුනේ හිතබතුනේ දැන් අතිශය තීරණාත්මක තරගයේ දෙවන පන්දුවාරය ආරම්භ කරන්නට සූදානම් වන්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි දාබර කඩාලුනේ හිතබතුනේ කණ්ඩායම් දෙකේම අතිරේක සමාජිකයින් මේ ස්ථානට සම්බන්ධ වී තුයේ දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි දෙවන පන්දුවාරය ආරම්භ කරන්නට සූදානම් වන්නේ දාබර කඩාලුනේ හිතබතුනේ අප විස්තර විචාර කටයුතු සිදු කරන ක්‍රීඩා මණ්ඩපාන්තයේ සිට තනුජ කැඳවානේ පන්දු යොමු කරන්නට දැන් සූදානම් තනුජ දෙවන පන්දුවාරය ආරම්භ කරන්නට ක්‍රීඩා මණ්ඩපාන්තයේ සිට කැඳවන්නේ අද වීනස් බොලග්නා සංචිතය වෙනුවෙන් අතිශය තීරණාත්මක තරගයක් දැන් ඔබ ඉදිරියේ ක්‍රියාත්මක වන්නේ දෙවෙනවා right arm round the wicket ආකාරය යොමු කරන්නේ කෙටි පන්දුවක් සෑහෙන පිටතින් යොමු වන්නේ පිට ඉන්නට වයිඩ් පන්දුවක් එකතු කර ගන්න එම ලකුණත් සමග මුලක්කඩ සංඛ්‍යාව ලකුණු 8යි දාබර කඩාලුනේ හිතබතුනේ අද සඳෑ භාගයේ
මාත්තලෙන් ක්‍රිකට් කඩාවට මූලික අඩිතාලම දැමූ ආදිත්‍යය වමත් දඟපාද යවනා රොෂාන් ප්‍රභා ජයසූරිය නම් වූ ආදිත්‍යය ක්‍රඩකයා මුලින්ම ක්‍රිකට් කඩාවට අත්පොත් තබාට විශේෂම අධ්‍යාපනය ලබන්නේ මාත්තලේ ක්‍රිස්තුදේව ජාතික පාසලෙන් මා නිවැරදි නම් ඉනාරතුරුව තමයි කොළඹ ලුම්බිනි විද්‍යාලයට සම්බන්ධ වන්නේ අද ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මේ සපමිනීමට නියමිතයි දාබර කඩාරුඩි හිතපොතුනි තනුජ සූදානම් දෙවේනෝ right arm round the wicket ආකාරයට දිවයිතුම් කරනවා ඊළඟ පන්දුව එවර අන්රායි පහර එල්ල කරන්නේ තරමක් කාකාන දෙසිට මානට පන්දුව ඇද යන්නේ පාස්සේ මලකුණක් කරා පැතිමාරු කර ගන්නවා එම ලකුණත් සමග මුලකුණු සංඛ්‍යාව ලකුණු 9යි පාස්සිදු සමගින් කලිදු පිටිකරුවා ජොගලය පාස්සිදු අංක 18 ජීසිය පැලඳ කඩා කරන ක්‍රඩකයා ආස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් එංගලන්තයේ මොයින් අලි දකුණු අප්‍රිකාවේ ෆාප් ඩුප්ලෙසි ඉන්දියාවේ විරාට් කොහ්ලි ශ්‍රී ලංකාවේ පැතුම් නිශංක මේ ජාත්‍යන්තරයේ 18ට උදාහරණ කිහිපයක් මාගෙන හැර දක්ුවේ දැන් සුදානම් පාදයේ මුක් කරන්නට right arm over the wicket ආකාරයට දෙවෙනි සුදානම් වන්නේ මේ උස්සතේ වමත් පිටිකරුවා කලිදු ඉදිරියේ දෙවයිත් මේ ළඟ පාදයේ මුක් කරා කැටේ පාදුවා තවන්ත පහරක් අද දිනේ එල්ල වුණු දෙවන්තම පහර වන්නට ඉඩ කඩ තිබෙනවා දාබර ක්‍රාලුඩේ හිතබතුනේ උට ඕනෑතරම් කල් වේලා තිබුණා පසුපස පාදෙට පැමිණ දවන්ත පුල් පහරා කෙල්ල කරන්නට යනුව දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි දාබර ක්‍රාලුඩේ හිතබතුනේ මේ ආකර්ෂණීය සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව තුළ අතිශය තීරණාත්මක තියුණු තරගයක් දැන් මේ වන විට ක්‍රියාත්මක වන්නේ රත්තුට මහජන ක්‍රඩාංගණය තුළ සිලාන් ස්පයිස් ඇන් ජෙම්ස් ආයතනයේ අධිපතිතුමා රිස්වාන් මහතාගේ අතිසාර්ථක වෑයමක් විශේෂ මොගේ සොයිරානන් අප රිස්ලාන් මහතා බතක් කර යුතු ඒ වගේම විශේෂම රොයල් වැජි ෆෘට්ස් ආයතනයේ අධිපතිතුමන් මුජී මහතාගේ සුවිශේෂී දායකත්වය ධනුෂ්ක මදුෂාන් මහතාගේ සම්බන්ධීකරණය මේ සියල්ල අපූර්වවට සිදු වී තිබෙන අයවර වේගානාල කරමින් චේන්ජ් ඔෆ් පේස් ආකාරයට පන්දු යොමු කරේ ලකුණක් ලබා ගන්නට ඉඩකඩ නෑ දාබර ක්‍රාලුඩේ හිතබතුනේ අනුව ලකුණු සංඛ්‍යාව ලකුණු 15 රැඳී තිබෙනවා මුල් ලකුණු සංඛ්‍යාව මොහමඩ් අකීල් තාරක මදුෂංක යන ක්‍රඩකෙන් දෙදෙනා මේ සංචිතය තුළ දක් ලැබෙන්නේ නෑ බොහෝ විට අකීල් වමතින් ප්‍රථම පන්දුවාරය වෙනස් බොලග්නා ක්‍රඩකෙන් වෙනුවෙන් ආරම්භ කරේ හුදා මේ නැගෙනහිරෙන් බිහි වූ හිටපු රොයල් සමාජිකයා වර්තමානයේ විශේෂයෙන්ම වෙනස් බොලග්නා පන්දයයි මේ බලෑනිය සවිමත් කරලා අපට ක්‍රඩකෙක් දාබර ක්‍රඩාලුඩි තුමුතින ඔහුට අද දිනේ දක් ලැබෙන්නේ නෑ කෙසේ වෙතත් ඔවුන් ක්‍රඩකෙන් කීප පොලක් ආදේශ කර තිබෙනවා ඒ වෙනුවට දැන් සූදානම් නැවතත් පාන්දු යොමු කරන්නට ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපාන්තයේ සිට දෙවෙනිට සූදානම් වන්නේ තනුජ Larry Camps Tanuja ready to deliver the next deliveries but suddenly he decided not to deliver that delivery anyhow Khalidu is looking quite dangerous such a promising all-round cricketer former Gampola Macaba player is representing Ali the Caribbeans so we are witnessing a really good contest between bat and ball at Rattuda Public Ground. Wonderful setting to play cricket. Although we had a bit of a showery conditions, rainy conditions out here. But now things are settled down. Now Tanuja right armer. Laurie comes right arm over the wicket, runs and balls. Try to play a big one. But didn't make any contact. So no chance of a run. Bit of a change of pace. Again undone the batsman. So score remains on 15. So far they had they had spent more than 6 minutes. They have to complete their quota of 3 hours within 10 minutes according to the rules and regulations of this tournament. Now Tanuja is taking his time, slowly walks back to his mark. He is concentrating on his line and length. Now intention is really clear. Kalindu Kalanka is looking for a big one. So right armer Tanuja now focusing on his line and length. Opener Kalindu on strike. Good battle between bat and ball. Rattuda Youth Challenge Trophy 2025 in progress. Tariq comes left armer. Tanuja runs at boss. This time try to play a big one, but no chance of a run. Dot ball to end the over. So at the end of the second over, Harley and the Caribbeans, they are now 15 for 2 now. One more over remaining, or in other words, 5 legal deliveries are remaining. යනුව දෙවන පන්දුවාරය තනුජ නිමා කරන්නේ දාබර ක්‍රාලුඩි හිතබතුනේ. යනුව ලකුණු 15යි 7.5ක
දලවේගයක් රඳවාගෙන උන් ක්‍රඩා කරන්නේ දැන් නව පන්දුවාරය ආරම්භ කරන්නට සෙල්ල කතරගම ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රඩාවට දායාද කරලාද සහල් පන්දුවේ මාදුටු තවත් නිහතමානී ගති ඇති ක්‍රඩකින් අතර ක්‍රඩකෙක් මේ ක්‍රඩකයා දුලංග රුක්ෂාන් කැඳවානේ දාබර ක්‍රඩාලුඩ හිතබතුනේ දැන් සූදානම් පන්දු යොමු කරන්නට මේ විනොක්ස් බොලොග්නා ක්‍රඩකින් බොහෝමයක් මේ වක්වානු තුළ තරගාවලි සංවිධානය කරනවා මේ සිටින දුලාංග රුක්ෂාන්ගේ තරග මාලාවට සම්බන්ධ වූයේම සෙල්ල කතරගම තරග මාලාව. ඒවර පන්දුව ලෝවීමක් දක් ලැබෙනවා. සාර්ථක පන්දුවක් යොමු කරන්නේ කමිදු ඉරෝෂ් තවත් තරග මාලාවක් සංවිධානය කර තිබෙන අගෝස්තු 16 වනදා මහවැවදී. ඒවර තවත් විකට්ටුවක් බෙද වැටෙන්නේ බුලක්කුඩු ශක්‍යාව දැන් ලකුණු 15 බෙද වැටෙනවා. තුන්වන විකට්ටුව දාබර ක්‍රඩාලුඩ හිතමුතුනේ ලකුණු 15යි විකට් 3ක් බෙද වැටේ අවසන්. වගේම රාශීත් ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය තවත් තරග මාලාවක් එළඹෙන මාසයේ සංවිධානය කර තිබෙනවා. දැන් සූදානම් සිහින් පොද වැසිත් අද වැටෙනවා රත්තුට මහජන ක්‍රඩාංගණයට. කෙසේ වෙතත් මේ තරබාරු ක්‍රඩක අතරම කාලය ගත කරනවා ක්‍රඩා පිටියට පැමිණීමේදී දාබර ක්‍රඩාලුඩ හිතමුතුනේ ඔහුගේ තරබාරු සිරුරද රැගෙන පැමිණෙන ආකාරය දක් ලැබෙන්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි. හාලියල කැරිබියන්ස් ලකුණු පූර්ව දාබර ක්‍රඩාලුඩ හිතමුතුනේ දුලාංග රුක්ෂාන් දෙවේනවා මේ ළඟ පාද යොමු කරාට ඒවරත් සයින පහතෙන් පාද යොමු කරේ ඒවර තමා ගස්සනවා ස්ට්‍රයික් එන්ඩ් එකට තවත් විකට්ටුවක් බෙද වැටෙනවා. දැන් පීඩනය කැරිබියන්ස් ක්‍රඩකීන් වෙතට ප්‍රබල විනර්ස් බොලොග්නා කණ්ඩායම යොමු කරන ආකාරය දක්නට ලැබෙනවා. නිශාත වීරකාන් මැනවින් විකට් රැකීමේ කාර්ය සිදු කරේ අතීතයේ තිලින සමරතුංග බොහෝ විට මේ භූමිකාව සිදු කරේ වින්නස් බොලොග්නා වෙනුවෙන්. නමුත් ඔහු ඉතාලිය බලා පිටත් වීමත් සමග විශේෂයෙන්ම මේ ක්‍රඩකීන් ඒකරාශී කරගෙන දැන් දිගු ගමනක් යාමේ වගකීමේ දැටි වගකීමක් නිශාත වීරකාන්ට පැවරී තිබෙන ඇඹිලි පිටියෙන් ක්‍රිකට් ක්‍රඩාවට දායාද වුණු ක්‍රඩකයා මාගේ අස්පනා පිට ඉන්දියාවේ බැංගලෝරයේ පීඤ්ඤා ස්ටේජ් 2 ක්‍රඩාංගණය තුළ ඉන්දියා රුපියල් 25000ක් සමග ෆ්‍රෙන්ඩ්ස් තරග මාලාවේ වටිනාම ක්‍රඩකයා ලෙස අභිෂේක ලද ක්‍රඩකයා මේ විකට් රැකීමේ කාර්යය නියැලෙන්නේ ඒවරත් සාර්ථක පාදුවක් තුලාංග රුක්ෂාන් කතරගම එක්ස්ප්‍රස් සැතමුන් සෙල්ල කතරගම එක්ස්ප්‍රස් යන නාමයෙන් හඳුන්වන දකුණත් මතවේග පාන්දු යවන්න ඉතාමත්ම හොඳින් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කරන ආකාරය දක්වා ලැබෙන්නේ ලකුණු 15යි. මුලකුණු සංඛ්‍යාව හාලියල කැරිබියන්ස් තවන්ත පහරක් වූ අවශ්‍යයි ප්‍රතිවාදීන්ට පීඩනයක් ගෙන දෙන ආකාරයේ ලකුණු සංඛ්‍යාවක් කරා ඉනිම රැගෙන යන්නට එවර ස්ට්‍රීට් ඩ්‍රයිව් පහරක් එල්ල කරන වේගයෙන් ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා. ලකුණත් සමග මුලකුණු සංඛ්‍යාව දැන් 16 දක්වා ඉහළ නැගී තිබෙනවා. ලකුණු 16යි දාබර ක්‍රඩාලුඩ හිතමුතුනි ක්‍රියාත්මක වන්නේ අවසන් පන්දුවාරය. දැන් සූදානම් පිතිකරුවා පස්සිතු අවසන් පන්දුවට 6 පාරක් එල්ල කරට උට හැකියාව ලැබෙයිද? දිවයිතුම් කරන පන්දුවට පාර එල්ල කරනවා ලෙෆ්ට් හෑන්ඩ් ආෆ් රයිට් පහරක්. කෙසේ වෙතත් උඩුගොනේ පන්දු යමුවන්නේ සුරකි උඩ පන්දුව රැග ගන්නවා. යනුව පන්දුවාර 3 සාර්ථකව නිමා කරනවා විනර්ස් බොලොග්නා පන්දු යැවීමේ බලෑනිය. යනුව ලකුණු 16ක් පමණයි හාලියල කැරිබියන්ස් ලබා ගත්තේ. නිලන්තගේ දැවියාම මා විශ්වාස කරනවා මේ ඉනිම කරා වැටීමට අතිශය පසුබෑමකට ලක්වීමට හේතුපාදකුණු කාරණය මන්ද ඕනෑම තරගයක් පිටෙන් උඩු යටිකුරු කරන්නට හැකියාව තිබෙන මාදුටු සැහැල්ලු පන්දුවේ ප්‍රවේගකාරී පිතිකරුවෙක් නිලන්ත. නමුත් ඔහුට හොඳ සහයක් විශේෂම දැවියාමත් සමග කලින්දු යම්කිසි ප්‍රයත්නයකට යෙළුණා. නමුත් එය සාර්ථක අඩිතාලමක් කරා රැගෙන යන්නට උන්ට හැකියාව ලැබුණේ නැහැ. කෙසේ වෙතත් අවිනිශ්චිතයි ක්‍රිකට් ක්‍රඩාව අනාවකියක් පළ කිරීමට නොහැකි අඩු ලකුණු සංඛ්‍යාවේ තරග වෙනස් වන ආකාරය මේ අවිනිශ්චිත ක්‍රිකට් ක්‍රඩාව තුළ අප ඕනෑ තරම් දැක තිබෙනවා දාබර ක්‍රඩාලුඩ හිතමුතුනේ. දැන් බලමු අතිශය තීරණාත්මක තරගයේ දෙවන අඩ දැන් ආරම්භ කරන්න සූදානම් වන්නේ කැරිබියන් සංචිතය. දැන් පන්දු යැවීම සඳහා ක්‍රඩා පිටියට සම්බන්ධ වන්නේ කැරිබියන් කිව් සැනින් කොතෙව් දූපත් අපගේ මතකයට ආවර්ජනය වන්නේ බාබේඩෝස් ජැමේකා ඇතුළුවේ අපූරු දූපත් අපගේ මතකයට නැගෙන්නේ දාබර ක්‍රඩාලුඩ හිතමුතුනේ. බටහිරින්දිය කොදෙව්වන් ගැන කතා කරද්දී 70 දශකය ලොවක් මවිත කරලා ආධිපත්‍ය ඔබට මතකයට නැගෙනවා ඇති. සර් ගාෆිල් සෝබර්ස්
Vivian Richards, Clive Lloyd, Joel Garner, Michael Harding වැනි වේග පන්දයවන්නන් අපගේ මතකයට එක්කඩකේ නාවර්ජනය වන්නේ පිතිකරුවන් සහ පන්දයවන්නන් ඉනානතුරු බ්‍රෑන්ඩ් චාල්ස් ලාරා කාල් හූපර් රොජර් හාපර් ෆිල් සිමන්ස් වැනි කඩකේ ඔබට මතකයට නැගෙනවා ඇති අපූරු කට්නි වෝල්ෂ් කට්ලි ඇම්බ්‍රෝස් 90 දශකයේ ගැන අවධානය යොමු කරොත් දාබර් කඩාලුඩි හිතබතුනේ හැකිතාගේ ඉක්මනින් තරගයේ දෙවනාට කඩා පිටිය තුල ආරම්භ කළ යුතුයි දැන් මේ වන විට ආරම්භක පිතිකරුවා යුගලය කඩා පිටියට සම්බන්ධ වනවා මේ ඇම්බිලි පිටියෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වුණු තවත් ප්‍රවේගකාරී පිතිකරුවෙක් පොඩ්ඩා යන අනුවර්ත නාමයෙන් ප්‍රේක්ෂකීන් ආමන්ත්‍රණය කර ලබන නිශාන්ත වීරකාන් සමග කඩා පිටියට සම්බන්ධ වන්නේ දාබර කඩාලුඩි හිතබොත්තුනේ මස්කෙලිය ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් බිහු ක්‍රීඩකයා කෝගුල් ක්‍රඩා පිටියට සම්බන්ධ වන්නේ නායක පිතිකරුවා හැටියට විටක අතීතයේ විවිධ ක්‍රඩා සමාජ සමග මදුටුවේ දැන් නිශාන්ත වීරකාන් බොහෝ කලක් වැලිගම රොයල් ඊට පෙර ආතුව කුරුවිට හයිඩ්‍රා මණී වලව යූත් වැනි කණ්ඩායම් නියෝජනය කරා සුපර් ෆැෂන් 2017 තරග මාලාවේ ගම්පහ එක්සත් කඩකේ ඉදිරියේ ඔවුන් ශූරයින් බවට පත්ුනේ අවසන් මහා තරගය තුල දාබර් කඩාලුඩි හිතබතුනේ ඒ වක්වාඩුවේ කුරුවිට හයිඩ්‍රා මණී නියෝජනය කරේ දැන් සූදානම් පන්දුව පිළිගැනීම සඳහා බානුක සූදානම් අද දිනේ උපන්දිනය සමරන ක්‍රීඩකයා උට හැකියාව ලැබෙයිද පීඩනයක් එල්ල කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල උපන්දිනය තුල කඩළු ත්‍රිත්වයක් ලබාගෙන තිබෙන එක ක්‍රීඩකයෙක් පමණයි ඔහු ගැන සඳහන් කරාදී ඕස්ට්‍රේලියාවේ පීටර් සිඩල් ඔබට මතක ඇති දකුණත් මතවේග පන්දු යවනා ඔපමණයි ජාත්‍යන්තරයේ උපන්දිනයේ දවසේ කඩළු තෘත්වයක් වාර්තා කරමින් අපූර්ව වාර්තාවක් තබා තිබෙන ක්‍රීඩකයෙක් දැන් බානුකගෙන් කඩළු තෘත්වයක් වැනි දස්කමක් අවශ්‍යයි පීඩනය පෙරලා වෙනස් බොලග්නා ක්‍රීඩකයන්ට එල්ල කරන්නට මේ දකුණත් පිතිකරුවා කොගුල් දැවන්ත පහරවල් එල්ල කරන්නට අපූර්ව හැකියාවක් තිබෙන ක්‍රීඩකයෙක් දාබර් කඩාලුඩි හිතබතුනේ බලන්න ක්‍රිකට් ක්‍රීඩාව කොතරම් ආකර්ෂණීයද ඔවුන්ගේ හිස්වැස්ම ඔවුන්ගේ ජේසිය ඒ වගේම ඔවුන්ගේ විශේෂම පිත්ත හොඳින් අධ්‍යයනය කරන්න මේ වර්ණ මිශ්‍රණයන් ගැන අවධානය යොමු කරද්දී ඔවුන් දැන් යම් විලාසිතාවලට යොමු වන ආකාරය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට මේ සජීවීකරණයත් සමග යොමු වන ආකාරය දක්වා ලැබෙනවා. දිවයි තුප් කරනවා ඊළඟ පන්දුව එවර හොඳ පන්දුවක් බානුක යොමු කරන්නේ ඉතාමත් හොඳ පන්දුවක් සටන්කාමීත්වය ඉතාමත් වැදගත්. තරගයේ තමන් ලකුණු ලබාගත් කෙසේ වෙතත් දැන් පන්දුවෙන් උන් සටනක් දිය යුතුයි. දාබර් කඩාලුඩි හිතබතුනේ පිතිකරුවන්ගෙන් සිදුවුණු වැරද්ද දැන් පන්දු යවන්නන් අකාමකා දැමිය යුතුයි. නමුත් ඒ තමයි ප්‍රශ්නාර්ථය. මන්ද මේ ප්‍රබල විනාශ බොලග්නා පිතිකරන බලානේ ඉදිරියේ මේ සිදු කළ හැකි කාර්යයක් දෙන්න වගේ නමුත් අවිනිශ්චිත ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඕනෑම පෙරලියක් සිදුවන්නට ඉඩ කර තිබෙනවා ලෙෆ්ට් ආම් මොහමද විකට් ආකාරයට බානුකේවර ෆුල් ටොස් පන්දුව පිටේ පිටතාග්‍රේ දැවටන පන්දුව දීප් තර්ඩ් මෑන් දිස්ට ඇදී යන්නේ පස්වෙම ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා අතිසාර්ථක තරග මාලාවක් කිසිදු වාදයකින් තොරව රිස්වාන් මහතාගේ වෑයම විට වර්ෂාවෙන් බාධා ඇති වුණත් දැන් සියල්ල යථා තත්ත්වයට පත්වී සාර්ථක අවසානයක් දක්වා අප පැමිණ තිබෙන්නේ කිසිදු අයදුම් පත්‍ර ගාස්තුවක් ලබා නොගෙන රුපියල් මිලියනකට වැඩි මුදල් සම්භාරයක් තමන් වෙහෙස මහන්සි වී ඉපයූ ධනයෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන ඇල්ම නිසාවෙන්ම ඔවුන් වියදම් කර තිබෙන ආකාරය පෙනෙන්නට තිබෙනවා. දාබර් කඩාලුඩි හිතබතුනේ දැන් සූදානම් පන්දු යොමු කරන්න බානුක ලෙෆ්ට් ආම් over the wicket ආකාරයට තිබෙන්නේ නිශාන්ත වීරකාන් ඉදිරියේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා ඉවර වීරකාන් ෆ්ලික් කිරීම ස්ථානගත කිරීම සාර්ථකයි. The backward square legs are finally ගතරේ ලකුණු 4ක් එකතු කර ගන්නදී මුලකුණු සංඛ්‍යාව ලකුණු 6යි. දාබර් කඩාලුඩි හිතබත ලකුණු 6යි මුලකුණු සංඛ්‍යාව ක්‍රියාත්මක වන්නේ ඉනිමේ ප්‍රථම පන්දුවාරය ලකුණු 17ක ජයග්‍රාහී ඉලක්කයක් කබා යන්නේ දාබර් කඩාලුඩි හිතබතුනේ විශේෂයෙන්ම මා ස්තුතිය පුද කරනවා මේ සංවිධායක බාතුන්ට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔවුන් පසුගිය වතාවෙත් ආරාධනා කරත් කාර්ය බහුලත්වයේ හේතු කොටගෙන දකුණු ලක්ක සිට පැමිණිය යුතුයි හෙට දිනේ රාජකාරී දිනයක්. ඒ නිසා තමයි මා බොහෝ විට දුරබැහැර තරගාවලි වලට සම්බන්ධ නොවන්නේ වෙනත් කිසිදු හේතුවක් නොවේ. දාබර් කඩාලුඩි හිතබතුනේ එවර පන්දු පහර එල්ල කරන්නේ තරමක් ෆයිල් එක් දෙසිට පන්දු ඇදී ආදී පස්වෙම ලකුණු දෙකක් කරා පැතිමාරු දිව යනවා. එම ලකුණු දෙක සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8යි. නමුත් මෙවර මේ සංවිධායක බාතුන්ගේ ඉල්ලීම අහක දැමිය නොහැකි ඉල්ලීමක් බවට පත් වුණා. ඒ අනුව සම්බන්ධ වූයේ ස්තුතිය පුද කරනවා උන්ට ලකුණු 8යි
මුලක්කඩ සක්‍යාව නිමාව දක්කිට පිට ප්‍රථම පන්දුවාරය ලකුණු 17ක ජයග්‍රාහී ඉලක්කයක් හමා යන වෙනස් බොලග්නා ලකුණු පුවරුව දැන් මේ තරගේ මා විශ්වාස කරන විදියට අතිශය තීරණාත්මකම පන්දුවාරය දැන් ආරම්භ කරන්නට සූදානම් වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා පෙනල්ටිමේට් ඕවර් එසේ නැත්නම් තතම් විචාරකින් සෙකන්ඩ් ලාස්ට් ඕවර් ලෙස ආමන්ත්‍රණය කර ලබන්නේ මේ අවසන් පන්දුවාරයට පෙර පන්දුවාරය දැන් ආරම්භ කරන්නට සූදානම් වන්නේ නිලන්ත කැඳවා තිබෙන ආකාරය දක්වා ලැබෙනවා ඔහු දැන් වගකීම බාරගෙන තිබෙනවා බලමු නිලන්තට හැකියාව ලැබෙයිද පෙරලිකාර පදුවාරයක් ක්‍රියාත්මක කරමින් පීඩනය වෙනස් බෝලග්නා පිතිකරුවන් වෙතට යොමු කරන්නට දීපෙක්ස් කව long off wide long on ඉක්කඩකේ ක්‍රාන්තවා තිබෙනවා දීප් මිඩ් විකට් ඉක්කඩකේ කකාන දෙසිට වාඩට ඉක්කඩකේ ක්‍රාන්තවා තිබෙනවා පන්දු 10ක් තුලදී ලකුණු 9ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට. There it comes Nilanta runs and balls way down the leg side. It's signaled as a wide by the umpire. Buddhika De Silva. So with that extra score moves on to now 9. Now 8 runs needed. 10 balls remaining. Not a difficult task. Kogul is a dangerous hitter. Now he's ready to face. Now 2 promising cricketers. 2 all-round cricketers competing. Kogul playing a straight drive towards long on. Banuka is there, picks it up. Wonderful return, but no harm. Only a single added to the total. With that single score moves on to now 10 without a loss. These two batters, they are playing sensibly. They are not in a hurry to finish this game off. They understood the importance of this contest between bat and ball. Nishanta Veera Khan, he's an experienced combiner. Now he's ready to face again Nilanta. Right arm over the wicket. Ready to ball against the left-hander. Nishanta Veera Khan, short delivery, plays it away towards deep mid-wicket. Khalid was able to cut it off. They go through for a couple. With that couple, Skamusan now 12. ලකුණු 12යිම ලකුණු දෙකක් සමග මුල් ලකුණු සංඛ්‍යාව කෙටි පන්දුවක් නිලන්ත යොමු කරේ වීරකාන්ව දැවන්ත පහරකට පොළඹවන්නට. නමුත් වීරකාන් ඥානාන්විතව පන්දුව ස්ථානගත කරා මිඩ් විකට් දෙසට දාපර කඩාරෝඩේ හිතවතුනේ. අනුව දැන් ලකුණු පූර්ව ලකුණු 12යි සූදානම් පන්දු යොමු කරාට නිලන්ත රයිට් ආම අවත විකට් ආකාරයට නිශාන්ත වීරකාන් ඉදිරියේ යොමු කරාට ඒවර තරමක් ගුවනට මුසු කරනවා පන්දුව ෆ්ලයිට් කිරීමක් දක්වා ලැබෙන්නේ සාර්ථක පන්දුවක්. නිශාන්ත වීරකාන් off drive පහරක් කිල්ල කරාට උත්සාහ දරුවේ සාර්ථක වන්නේ නැහැ. අනුව ලකුණු 12යි මුල් ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 5ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට. අපගේ ප්‍රධාන ආරාධිත අමුත්තන් මේ ස්ථානයේ සපමින ආකාරය දක්වා ලැබෙන ඒවර ෆ්ලැට් 6 එකක් දක්වා ලැබෙන්නේ දීප් ස්කාලෙක් දැසිනේ අනුව විනස් බෝලග්නා කඩකේ නාලියල කැරිබියන්ස් කණ්ඩායම පරාජයට පත් කර ගන්න මේ ඉදිරි වටේට සුස්කල් ලබන ආකාරය දක්නට ලැබෙනවා දාබර කඩාලෝඩේ හිතවතුනේ. අනුව තියුණු තරගයකින් අනතුරුව වෙනස් බෝලග්නා කඩකේ ජය ගන්නේ අපත් සමග මේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස අත්වැල් බැඳ ගන්නවා දාබර කඩාලෝඩේ හිතවතුනේ. අපූර්ව වමත් දඟ පන්දු යවන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන